සුබ දවසක් වේවා හැම දිනාටම. ඉතින් මම අද ඔයාලට අරගෙන ආවේ ගෙදරට අමුත් එක්ක එන දවසට, ඒ වගේම අලුත් අවුරුද්දට, ඒ වගේම ගෙදර ඕනම විශේෂ දවසකට ඉක්මනින්ම ලේසියෙන් සුවඳට රසට හදාගන්න පුළුවන් බත් වර්ග 4ක්. ඉතින් අපි බලමු. ඉතින් මම අද මුලින්ම හදාගන්නේ කවුරුත් හරිම ආසාවෙන් කන කහ බත් එක. ඉතින් පොල් කිරි දාලා තමයි මම අද කහ බත් එක හදාගන්නේ. මුලින්ම බත් එක හදාගන්න භාජනයට පොල් තෙල් චුට්ටක් එකතු කරලා කපාගත්ත අවු මිරිස් කරල් දෙකක්, කරපිංචා, ඒ වගේම ලූණු මේ විදිහට එකතු කරලා ටිකක් වෙලා ටෙම්පරාදු කරගන්නවා. ඉතින් ඔයාට තියෙනවා නම් මේ වෙලාවේදී රම්පකොළ දෙකක් එකතු කරගන්න. ඒකෙන් බත් එකට හොඳ සුවඳක් එනවා. ඊට පස්සේ මම මේකට කුරුඳු කෑලි දෙකක්, ඒ වගේම කරද මුංගු, කරාබු නැටි, කරල් 3 ගානේ එකතු කරගන්නවා. ඊට පස්සේ මම කලින් හොඳින් සෝදන තියාගත්ත හාල් ටික මේකට එකතු කරලා අවශ්‍ය ප්‍රමාණයට පොල් කිරි ටිකක් එකතු කරගන්නවා. ඒ වගේම කහ කුඩු තේ හැඳි භාගයක්, ලුණු කුඩු අවශ්‍ය ප්‍රමාණයට එකතු කරලා බත් එක හොඳින් පිස ගන්නවා. ඉතින් මේ වෙලාවේදී බත් එක හරිම සුවඳයි. මේ විදිහට තමයි බත් එක උයාගත්තාම තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් අමුත්තෙකුට සංග්‍රහ කරන වෙලාවට මේ විදිහට ලූණු ටිකක් බැදගෙන උඩින් එකතු කරගන්න. ඉතින් ඔයාට අමුත් එක්ක එන දවසට මේ විදිහට ලේසියෙන්ම හදලා රස බලන්න, පිළිගන්නවන්න පුළුවන්. ඉතින් මම දෙවෙනියට අරගෙන ආවේ චිකන් ෆ්‍රයිඩ් රයිස් එක. කඩේ රසටම හරිම සුවඳට ඔයාට අමුත් එක්ක එන දවසට හදන්න පුළුවන්. මම අද මේ ෆ්‍රයිඩ් රයිස් එක හදාගන්නේ චිකන් තඹපු වතුරෙන්. ඉතින් හරිම රසට තියෙනවා. මුලින්ම මේ විදිහට කටු සහිත චිකන් ටිකක් වතුර එකේ තඹ ගන්න ඕනේ. ගම්බිරිස්, ලුණු ටිකක් එකතු කරලා ඉතින් හොඳින් තැම්බීගෙන එනකොට මේ විදිහට චිකන් ටික ඉවත් කරගන්න ඕනේ. ඊළඟට අපි කලින් සෝදලා තියාගත්ත හාල් ටික මේ වතුර එකට එකතු කරලා හොඳින් පිස ගන්නවා. ඉතින් අවශ්‍ය ප්‍රමාණයට ලුණු, එනසල්, ඒ වගේම කරාබු නැටි එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි ෆ්‍රයිඩ් රයිස් එකට අවශ්‍ය බත් ටික මම පිස ගත්තේ. ඉතින් ඔයාට පුළුවනි නම් පැය 2ක් විතර මේක ෆ්‍රිජ් එකේ දාලා තියන්න. ෆ්‍රයිඩ් රයිස් එක තවත් රසට හදාගන්න පුළුවන්. ඉතින් ඊළඟට කරන්නේ අපි කලින් තඹගත්ත චිකන් ටික තීරු විදිහට මේ විදිහට අතින් ඉරා ගන්නවා. ඉතින් මේ විදිහට තීරු කපාගත්ත චිකන් ටික අපි ටික වෙලාවක් තෙලේ ෆ්‍රයි කර ගන්න ඕනි. නැවතත් අපි බත් එක හදාගන්න වාජනයට තෙල් ටිකක් එකතු කරලා ජින්ජර් ගාලික් පේස්ට් එකෙන් ටිකක් එකතු කරගන්නවා. ඉතින් මේ ටිකක් ටෙම්පරාදු වීගෙන එනකොට අපි කපාගත්ත පීලූණු, ඒ වගේම කරපිංචා, කැරට්, ගෝවා, ඒ වගේම බෝංචි මේ විදිහට තීරු විදිහට කපාගෙන එකතු කරගන්නවා. ඉතින් මේ ටිකක් වෙලා ටෙම්පරාදු වෙන්න දෙන්න ඕනි. ඊට පස්සේ මම තක්කාලි සෝස්, සොයි සෝස්, ඒ වගේම සීනි මේස හැඳි දෙකක් එකතු කරගත්තා. ඉතින් ඔයාට අවශ්‍ය නම් මේ වෙලාවේ බිත්තරයක් එකතු කරගන්න පුළුවන්. ඊළඟට කෑලි මිරිස් මේස හැන්දක් එකතු කරගත්තා. ගම්බිරිස් තේ හැඳි භාගයක්, ඒ වගේම ලුණු අවශ්‍ය ප්‍රමාණයට මේකට එකතු කරගත්තා. ඉතින් එකතු කරගෙන හොඳින් මේ විදිහට කලවම් කරගන්නවා. ඊට පස්සේ අපි කලින් ෆ්‍රයි කරපු චිකන් ටික එකතු කරලා කලවම් කරගන්නවා. අවසානයේට තමයි අපි කලින් පිසගෙන ෆ්‍රිජ් එකේ තියාගත්ත බත් ටික මේකට එකතු කරගන්නේ.
ඉතින් මේ විදිහට ටික ටික එකතු කරලා හොඳින් කලවම් කරගන්නවා. ඉතින් මේ ෆ්‍රයිඩ් රයිස් එක හරිම සුවඳයි. ඒ වගේම හරිම රසවත්. ඔයත් අනිවාර්යයෙන්ම ආයෙත් ෆ්‍රයිඩ් රයිස් එකක් හදනකොට බත් ටික චිකන් තම්පු වතුරෙන් පිසගෙන බලන්න. ඇත්තටම හරිම රසවත්. ඉතින් මේ විදිහට බත් ටික එකතු කරගෙන පියනකින් වහලා බත් ටික ටිකක් ෆ්‍රයි කරගන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයත් අවුරුද්දට අනිවාර්යයෙන්ම මේ චිකන් ෆ්‍රයිඩ් රයිස් එක try කරලා බලන්න. ඉතින් මේ විදිහට කඩේ වගේම රසට අපිට ගෙදරදිත් හදාගන්න පුළුවන්. ඉතින් මම අරගෙන ආපු ඊළඟ බත් එක තමයි තක්කාලි බත්. ඉතින් මේ තක්කාලි බත් එකත් හරිම රසයි. ඉතින් තක්කාලි බත් එක හදාගන්න මම තක්කාලි ගෙඩි දෙකක් උඩාවට කපලා අරන් තියෙනවා. ඒ වගේම බීලුණු ගෙඩියක්, ජින්ජර් ගාර්ලික් පේස්ට් එකෙන් ටිකක්, අම්මිරිස් කරල් 3ක්, කරපිංචා ටිකක්, ඒ වගේම කුරුඳු පොත්තු දෙකක්, බේ ලීව්ස් 3ක්, ඒ වගේම එනසල් කරාබු නැටි කරල් 3ක් විතර අරගෙන තියෙනවා. ඒ වගේම 3-5 කුඩු තේ හැඳි භාගයක්, කහ කුඩු තේ හැඳි කාලක්, ලුණු අවශ්‍ය ප්‍රමාණයට අරන් තියෙනවා. මිරිස් කුඩු තේ හැන්දක්, ඒ වගේම ගරම් මසාලා තේ හැන්දක් අරන් තියෙනවා. ඉතින් ඔයාලට ගරම් මසාලා නැති වුණත් මේක හදාගන්න පුළුවන්. මුලින්ම භාජනයකට තෙල් ටිකක් දාලා තෙල් ටික රත් වීගෙන එනකොට කලින් වගේම ඉඟුරු සුදු ලුණු ටික එකතු කරගන්නවා. ඊළඟට කුරුඳු පොතු කෑලි 2, ඒ වගේම බීලුණු, කරපිංචා, අම්මිරිස් කරල් 2 මේ විදියට එකතු කරලා ටිකක් හොඳින් ටෙම්පරාදු වෙන්න දෙනවා. ඉතින් මම මෙතනදී බේ ලීව්ස් දෙකක් එකතු කරගත්තා. මම බේ ලීව්ස් ගත්තේ රම්පේ කොළ වෙනුවට. ඔයාට තියෙනවා නම් මම කලින් බත් එක උයද්දි කිව්වා වගේ රම්පේ කොළ බත් එකක් උයනකොට අනිවාර්යයෙන්ම එකතු කරගන්න. ඒකෙන් හරිම සුවඳක් එනවා. ඉතින් මේ වෙලාවේදී අපි කපාගත්ත තක්කාලි ටික මේකට එකතු කරගෙන වතුර ටිකක් එකතු කරලා හොඳින් වතුරේ තක්කාලි ටික තැම්බෙන්න අරිනවා. ඉතින් තක්කාලි වල පොතු ගැලවෙනකම්ම ටිකක් තම්බ ගන්න ඕනි. එතකොට තමයි තක්කාලි වල රස බත් එකට හොඳින් උරාගන්නේ. ඊළඟට අවසානයේට අපි කලින් වගේම හොදලා තියාගත්ත හාල් ටික මේකට එකතු කරගන්නවා. ඉතින් මම මේ බත් උයා ගන්න ගත්තේ බාස්මති හාල්. ඉතින් බාස්මති හාල්ම අවශ්‍ය වෙන්නේ නැහැ. මේ විදිහට හාල් ටික එකතු කරලා බත් ටික උයා ගන්න තමයි තියෙන්නේ. දැන් අපි උයාගත්ත බත් එක හරියාගෙන ඇවිල්ලායි තියෙන්නේ. ඉතින් මේ විදිහට මේ ප්‍රමාණයට මම ලිප ඔෆ් කරගන්නවා. භාජනයේ රස්නෙට බත් ටික ගානට තෙත හිඳිලා හොඳින් තැම්බිලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි තක්කාලි බත් එක අපි හදාගන්නේ. ඉතින් හරිම ලේසි, හරිම රසවත්. ඔයත් මේ විදිහට try කරලා බලන්න අනිවාර්යයෙන්ම. ඉතින් මම 4 වෙනියට අරගෙන ආවේ හරිම රසට හදාගන්න පුළුවන්. ඒ වගේම සුවඳට හදාගන්න පුළුවන් එළවලු බත් එකක්. ඉතින් මම මේකට අරන් තියෙනවා කැරට්, බෝංචි, ලුණු මේ කොටු හැඩයට කපාගෙන තමයි අරන් තියෙන්නේ. ගෝවා, කරපිංචා ටිකක්, ග්‍රීන් පීස් ටිකක් වාෂ්පයෙන් තම්බලා අරන් තියෙනවා. ඒ වගේම බඩඉරිකු ටිකක් තම්බලා අරන් තියෙනවා. මේ වෙනකොට බත් එක වතුර ටිකක් අඩුවෙන් තියලා තම්බගෙනයි තියෙන්නේ. අපි බලමු එළවලු බත් එකට මිශ්‍රණය හදාගන්නේ කොහොමද කියලා.
ඉතින් මම මෙතනදී පෑන් එකකට බටර් මේසැහැඳි දෙකක් එකතු කරගත්තා. බටර් මේසැහැඳි ටික දිය වීගෙන එනකොට අපි ගත්ත ජින්ජර් ගාර්ලික් පේස්ට් එකෙන් ටිකක් දාලා ටික වෙලාවක් තෙම්පරාදු කරගන්නවා. ඉතින් ඔයාට බටර් අත්‍යවශ්‍යම නැහැ. එළවලු තෙල් හරි පොල් තෙල් උනත් මේකට එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ කරපිංචා ඒ වගේම කපාගත්ත බීලුණු මම මේකට එකතු කරලා ටික වෙලාවක් තෙම්පරාදු වෙන්න දෙනවා. ඊට පස්සේ අපි කලින් කපලා තියාගත්ත බෝංචි ඒ වගේම කැරට් ගෝවා මේකට එකතු කරගන්නවා. ඉතින් ග්‍රීන් පීස් බඩගිනිකු ටික මම මේ වෙලාවේදී එකතු කරගන්නේ නැහැ. ඒ ටික අපි තම්බලනේ අරන් තියෙන්නේ. ඒ ටික බත් එකටම තමයි එකතු කරගන්නේ. මේ විදිහට එළවලු ටික හොඳින් ෆ්‍රයි කරගන්නවා. ඉතින් ගොඩක් වෙලා යනකම් එළවලු ටික ෆ්‍රයි කරගන්න එපා. ඉතින් සුවඳට වගේම ලස්සනට එළවලු බත තියාගන්නත් එළවලු වල පාට බලපානවා. ගොඩක් වෙලා අපි ෆ්‍රයි කරගත්තොත් එළවලු වල පාට අවපැහැයට හැරෙන්න පුළුවන්. ඉතින් මම මේ වෙලාවේ අවශ්‍ය ප්‍රමාණයට ලුණු ටිකක් එකතු කරගත්තා. ඉතින් මම මේ වෙනකොට බත් එක තම්බගෙනයි තිබුණේ. කලින් වගේම එනසල් කරාබුනටි එකතු කරගෙන බත් එක උයාගත්තේ. ඉතින් එනසල් කරාබුනටි එකතු කරාම බත් එකට හොඳ සුවඳක් එනවා. ඉතින් ඇත්තටම බත් එකක් සුවඳට උයා ගන්න ඕනි නම් අපිට කෘත්‍රිම රසකාරක වර්ග අවශ්‍ය වෙන්නේ නැහැ. අවසානයේට අපි හදාගත්ත එළවලු තෙම්පරාදුව මේ බත් එකට එකතු කරලා හොඳින් මිශ්‍ර කරගන්න තමයි තියෙන්නේ. ඉතින් අමුත් එක්ක එනකොට මම නම් හදන්න ආසම් බත් වර්ගේ තමයි එළවලු බත්. මොකද සුවඳට වගේම හරිම ලස්සනට කෑම මේසයක් තියාගන්න පුළුවන් එළවලු බත් එකක් හදාගත්තාම. ඉතින් ගොඩක් ව්‍යංජන හදාගන්න ඕනිත් නැහැ එළවලු බත් එක හදාගත්තාම. ඉතින් මම මුලින් කිව්වා වගේ ඔයාටත් පුළුවන් ඔයාගේ විශේෂම දවසකට ඒ වගේම අමුත්තු ගෙදරට එන දවසට මේ විදිහට බත් එක හදාගෙන රස බලන්න. ඉතින් අදත් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාට ඔයාට ගොඩාක් ස්තුතියි. මගේ channel එක තවමත් subscribe කළේ නැත්නම් අනිවාර්යෙන් channel එකත් subscribe කරගෙනම යන්න කියලා හරිම ආදරෙන් ඉල්ලනවා. ඉතින් අදට ගිහිල්ලා එන්නම්. ඔයාට සුබ දවසක්.